මං හිතනවා আন্তর্জাতিক ক্রিকেটে আপনাকে 140+ গতিতে বল করতে পারা বোলারকে মোকাবিলা করতে হবে। আমরা কেবল ইতিবাচক অ্যাপ্রোচে গিয়েছি, এটাই। හිතන්නේ අපි ෆස්ට් ඉනිං ගත්ත ලීඩ් එකත් එක්ක මං හිතන්නේ ක්‍රිකට් වල බැට්ස්මන් කෙනෙක් ගත්තොත් හැම කඩයිමකම ඉන්න ඕන බැට්ස්මන් කෙනෙක් 80 90 ඊට පස්සේ 40 ගණන් 30 ගණන්. ඉතින් මං හිතන්නේ बैटिंग वाला गत्तොත් අපි හැමෝම try කරන්නේ බැට්ස්මන්ලා හැමෝම try කරන්නේ 100ක් ගන්න මැච් එකක් දිනවන්න. ඉතින් ඒක දවසින් දවස වෙනස් වෙනවා. මම හිතන්නේ අද දවසේ අවසනාවන්ත විදිහට උසල් මෙන්ඩිස් රන් අවුට් වුණා, චන්දියයි අවුට් වුණා. ඉතින් මම හිතනවා ඒක part of the game. මම හිතන්නේ මේක එකපාරට ආපු දෙයක් නෙමෙයි. අපි පහුගිය අවුරුදු 2-3 ගත්තොත් ටෙස්ට් ක්‍රිකට් වල අපි හොඳට කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක එකපාරට ආපු රිසල්ට් එකක් කියලා මේ අද දවසේ අපි ඉන්න තැනත් එක්ක ගත්තොත් අපි හැම මැච් එකක්ම එන්නේ හැම සීරීස් එකක්ම එන්නේ දිනන්න බලාගෙන. ඉතින් මං හිතනවා ඒක ලොකු ප්‍රොසෙස් එකක්. පහුගිය අවුරුදු 2-3 අපි කරපු ලොකු ප්‍රොසෙස් එකක්. මේ එන්න අපි මැචස් වල හොඳට කරගෙන ජය පරාජය ඇත්තරම දෙපැත්තටම තියෙනවා ඕන සීරීස් එකක. ඉතින් අපි බලන්නේ හැමතිස්සෙම වැඩිම වාසිය අපේ පැත්තට අරගෙන තරඟාවලිය ජයග්‍රහණය කරන්න. මම මැදට බැට් කරන්න ගියා. මං හිතන්නේ මගේ අපි හැමෝම පොසිටිව් ක්‍රිකට් එකක් සෙල්ලම් කරන්න අපි නැෂනල් ටීම් එකක් විදියට. ඉතින් අපේ ටීම් එක හැම වෙලාවෙම පොසිටිව් අප්‍රෝච් ගන්නවා මැදදී. මං හිතන්නේ මම සහ කුසල් මෙන්ඩිස් අද දවසේ අපි ඒ වෙලාව ප්ලෑන් කරේ අපි පොසිටිව් බැට් කරලා ලීඩ් එකක් අරගන්න එක තමයි අපේ ප්ලෑන් එක උනේ. ගොඩක් වෙලාවට මම පහුගිය අවුරුදු 3-4 සෑහෙන හાર્ඩ් වර්ක් එකක් කරා. ඉතින් ඇත්තටම ඒක හොඳ තරඟාවලියක්, හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා මට. ඉතින් මම හිතන්නේ ඒ සියලුම දේවල් අරගෙන තමයි මම ඉස්සරහට යන්නේ. අපි හැමදාම හැම මැච් එකකදීම හැම සීරීස් එකකදීම මොන හරි දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් මම හිතන්නේ මම IPL එකේ වගේම මේ සීරීස් එකෙත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මම මේ හැම දෙයක් එක්කම ඉදිරියට යන්න තමයි බලන්නේ. ඔව් ඇත්තටම අපි හැමෝම දන්නවා පැතුම් නිස්සංක කියන්නේ කවුද කියලා. ඉතින් පැතුම් නිස්සංක ඕනම වෙලාවක තරඟයක් ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මම පෞද්ගලිකව හරි කැමතියි පැතුම් එක්ක බැට් කරන්න. අපි පොඩි කාලේ ඉඳන් එකට සෙල්ලම් කරේ. ඉතින් මං මගේ ලෝකේ ඉන්න එකම ප්ලේයර්ස්ලා ගත්තොත් එක ආස ක්‍රීඩකයෙක් තමයි පැතුම් නිස්සංක කියන්නේ. ඉතින් මට ඒ ප්‍රිවිලේජ් එක පැතුම් එක්ක ගන්න හම්බෙලා තියෙනවා. ඒත් එක්කම පැතුම්ගේ බැටිං ගත්තොත් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මං හිතන්නේ ඇත්තටම පැතුම් කියන්නේ හොඳම ලෙවල් එක බැට් කරන ප්ලේයර් කෙනෙක්. ඉතින් අපිට ඉන්න ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන් කෙනෙක්. ඒ වගේම තමයි. ඔව් ඇත්තටම මං හිතන්නේ බැට් කරලා රන් අවුට් එක වුණ වෙලාවේ ඉන්ජරි එක උනේ. අපිට මට තාම පර්සනලි හම්බෙලා කතා කරන්න උන්නේ නැහැ. මොකද අපි අනිත් පැත්තට ෆීල්ඩ් එකට ආපු නිසා අපිට අප්ඩේට් එකක් ගන්න වෙන්නේ. මම පර්සනලි දන්නේ අප්ඩේට් එකක් ගන්න වෙන මම හිතන්නේ දැන් ගියාට පස්සේ.